අයිබෝන්. ඉතින් අද මම විශේෂයෙන් කියන්නේ බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝටම යාළුවෝ ඉන්නවා. අපේ ජීවිතේ යාළුවෝ නැතුව හුදෙකලාව මේ සමාජයේ ජීවත් වෙන්න බෑ. හැබැයි තමන් කතා බහ කරන අය, ඇසුරු කරන අය අපේ ජීවිතේට වඩා වැදගත් වෙනවා. අපේ ජීවිතේ පැවැත්ම පැහැදිලිවම තීරණය කරනවා. විශේෂයෙන්ම තමන් ළඟින්ම ඇසුරු කරන කීප දෙනා තමන්ගේ පැවැත්මට තීරණාත්මකව බලපානවා. ඉතින් මේ ගමන ඇතුළේදී තමන් ළඟින්ම ඇසුරු කරන අය තමන්ව නිතර ශක්තිමත් කරන තමන්ගේ ඉලක්කවලට යන්න අත්උදව් දෙන සහ සුබවාදී ආකල්ප වලින් පිරිච්ච අය වෙන තරමටම සාර්ථකයි. විශේෂයෙන්ම තමන්ගේ වර්තමානයේ සහ අනාගතයේ කියන දෙකටම සහයෝගය දක්වන්න පුළුවන් පිරිසක් ඇසුරු කරන්න පුළුවන් නම් ඔබට දැවැන්ත සාර්ථකත්වයකට යන්න පුළුවන්. ඉතින් මේකෙන් කියන්නේ හැමෝම ආශ්‍රය කරන්න එපා කියලා නෙමෙයි. හැමෝම ආශ්‍රය කරන කතා බහ කරන හැබැයි කිට්ටුවෙම ඉන්න තමන්ගේ මතවාද වලට බලපෑම් කරන තමන්ගේ ජීවිතයට බලපෑම් කරන ළඟින් ඉන්න පස් දෙනා සාර්ථක පිරිසක් බවට පත් කරන්න. එහෙම නැතුව අන්තවාදී එක පැත්තකින් විතරක් ජීවිතේ දකින්න. එක පැත්තකින් විතරක් ජීවිතේ ඉස්සරහට අරන් යන. එතකොට වරද දැක්කහම පෙන්නල් දෙන්නේ නැති පිරිසක් බවට පත් නොකර ගන්න. ඊට යහපත් පිරිසක් ආශ්‍රය කරන්න. මොකද වැරදි පෙන්න තමන්ගේ සාර්ථකත්වයට බල කර තමන්ව ඉදිරියට අරන් යන්න කවුරු හරි වෙහෙසෙනවා නම් කවුරු හරි මහන්සි වෙනවා නම් අන්නේ හිතවත් ළඟින්ම තියාගන්න. මොකද ඒගොල්ලන් ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට අතිශයින්ම වැදගත්. ඒ වගේ මිත්‍රයෝ ජීවිතේට හම්බෙන්නේ බොහොම කලාතුරකින්. ඒ වගේ අය රැක ගන්න.